ඔයාලා දකින්දදි මෙන්න මේ වගේ ස්මාරකයක් හදලා කැනඩාවේ දැන් ලොකු කතාවක් යනවා. කලිනුත් මේක හදන්න හැදුවා, හැබැයි කැනඩා රජයෙන් ඒකට අවසර දුන්නේ. දැන් කැනඩා රජයේ අධිකරණ ඇමතිත් ඉන්නේ දෙමළ කෙනෙක්. ඒ හින්දා එයා මාර්ගයෙන් මේකට අවසර අරගෙන තියෙනවා. එතන තිබ්බ උත්සවයේදී මෙන්න මෙයා කියනවා 2009 ජනසංහාරයක් සිද්ධ වුණා. දෙමළ මිනිස්සු ඝාතනය කරා, ගම්පිටෙන් විනාශ කරා. දෙමළ මිනිස්සු ඉන්න හැමතැනම විනාශ කරා, මරණයට පත් කරා, ජනසංහාරය සිදු කළා කියලා ලොකු කතාවක් කියනවා. ජනසංහාරය සිදු වුණා කියලා පිළිගන්න බැරි අය කැනඩාව ඉන්නවනම් ඒ අය ලංකාවට ඵලයල්ලා කියලා අන්තිමේට මෙයා කියනවා. හැබැයි අපි දන්න විදිහට ජනසංහාරයක් කරේ LTT මරාගෙන මැරෙන කණ්ඩායම. ලංකාවේ තියෙන හැම තැනටම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඉදිරියට කරා. මාලිගාවට ගැහුවා, සීමා බෝධියට ගැහුවා, කොළඹ බැංකුවලට ගැහුවා, එයාපෝට් එකට ගැහුවා. බස් එකේ යන්න බයයි. අම්මයි තාත්තයි බස් දෙක යනවා, එකක ගියොත් මැරෙයිද කියන්න බෑ, දෙන්නම ළමයි අනාථ වෙන හින්දා. මේ වගේ හැමතැනම ජනසංහාරයක්. සාමාන්‍ය ජනතාව මරණයට පත් කරේ මේ LTT ත්‍රස්ත කණ්ඩායම. හැම ගමකම හැම සතියෙම මළගෙවයි. උතුරේ ජනතාවට වදහිංසා පැමිණුවෙත් උතුරේ ජනතාවගේ කුඩා දරුවන් පවා යුද්ධයට බලෙන් ඇදගෙන ගියෙත් මේ LTT කණ්ඩායම. ඉතින් ඒ හැමදේම අමතක කරලා ලංකාවේ මිනිස්සු උතුර ජනතාවත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්න කැමැති වෙලා ඉන්න මේ කාලේ ආයේ ඩයස්පෝරාව විසින් මේ හදන්නේ මොන වගේ දෙයක් කරන්නද? අනුර ජනාධිපතිතුමා ඩයස්පෝරාවට ආරාධනා කරා උතුරේ කර්මාන්ත ශාලා හදලා උතුර දියුණු කරන්න, උතුරේ ජනතාව පොහොසත් කරන්න. නමුත් එයාලට තියෙන්නේ වෙන අරමුණක් බව දැන් පැහැදිලි. ඉතින් මම අවසානයට කියන්නේ මේ ලංකාව සිටියේ මේ සිහිනය අතහැරලා දැන් කැනඩාවේ කෑල්ලක් අල්ලගත්තම හරි. කැනඩා සිටියේ මේ අරගෙන ඒගෙන් කෑල්ලක් රතු කරගන්න. ඇමතිවරු මන්ත්‍රීවරු හිටන් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. කැනඩාවේ ඔක කරගන්න ලේසි වෙයි. එහෙනම් ශ්‍රී ලාංකිකයින්ට ජය වේවා.